මිස්ටර් මනෝජ් මට ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද ප්‍රශ්න? ඇත්තටම රටකට යන්න ඕනද? ඔය හොඳ ප්‍රශ්නයක්. නැත්නම් ගොඩක් කට්ටියගේ ප්‍රශ්නයක් මේක. මොකද මේ රට යන්න ඕනේද? ලංකාව හොඳ නැද්ද? ඇත්තටම කොහොමද තෝරගන්නේ රට යනකොට මොන රටේද වල ජීවත් වෙන්න පුළුවන් මොන රටේද වල ඒසියෙන් සෙටල් වෙන්න පුළුවන්? ඒක ලොකු ප්‍රශ්නයක් ගොඩක් කට්ටියට. ඒකම ගොඩක් නොමග ගිහිලා තියෙනවා මේ මං කිව්වාගේ හරි විදියට. ඒ කියන්නේ හරි කන්සල්ටේෂන් එකක් නැතුව. ඒකින්ද රට යෑමේදී මම හිතුවා මේව දෙයක් කරන්න. මගේ එක්ස්පීරියන්ස් එක මගේ අවුරුදු 21 එක්ස්පීරියන්ස් එක මං මිනිස්සුන්ට ලබා දෙන්න ෆ්‍රී ඔෆ් චාර්ජ්. ඒ කියන්නේ රට යන්නම කියලා කියන්නේ මම කන්සල්ටන්ට් කෙනෙක් ගොඩක් කට්ටිය එකම කන්සල්ටන්ට් කෙනෙක් රට යන්න අවශ්‍ය නැහැ කියලා කියන්න. උනට රට යන්නත් ඕනේ මෙහෙම දේකුත් තියෙනවා. එක්ස්පෝෂර් ගන්නත් ඕනේ. ඉතින් එක්සැම්පල් එකක් මම රට ගිහින් තමයි මේ වගේ තැනක ඉන්නේ අද. ඉතින් මම ගොඩක් කට්ටිය ගිහලා දින. ඒකින්ද මම හෙල්ප් ලයින් එකක් අරිනවා. ඒ කියන්නේ මගේ පහදින් සමාන කරන්න මගේ නම්බර් එකක් හොට්ලයින් එකක්. ඒ වගේම මගේ ඊමේල් ඇඩ්‍රස් එක ඔයගොල්ලන්ට යොමු කරන්න පුළුවන්. මං ඕන වෙලාවක ලෑස්තිලා ඉන්නවා ෆ්‍රී ඔෆ් චාර්ජ් රට යන්න බලාගෙන. එක්ක තමයි මෙහෙ ස්ටඩි කරනවා නම් එම් එකක් තියෙනවා තව අවුරුද්දකින් දෙකකින් හරි ඉමීඩියට්ලි මං හෙල්ප්ලයින් එක කරනවා ඔයගොල්ලන්ට පුළුවන් මට ප්‍රශ්න නගන්න. එතකොට ඔයගොල්ලෝ දන්නවා මොන රටකටද ඔයගොල්ලන්ට යන්න ඕනේ ඔයගොල්ලන්ගේ ක්වොලිෆිකේෂන් අනුව සහ ගැලපෙනවද මේ රට ගියොත් ඊට වඩා හොඳයිද අපි ලංකාවේ ඉඳන් සෙටල් වෙන්නේ කියන එක ඒ ප්‍රශ්නෙට උත්තර මම ළඟදීම අරන් එනවා මම මනෝජ් රම්බඩ විලගේ.